හායි සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. සාරා කිචන් SL YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ කුරක්කන් වලින් ගොඩක් ගුණවත් කෑමක්. ඒ තමයි තලප. ගොඩක් අය තලප කාලත් නැති වෙති ඒ වගේම හදන හැටි දන්නෙත් නැහැ. අද මම තලප හදන්නේ වෙනස්ම විදියකට. ඇත්තටම මේ රෙසිපි එක මගේ අම්මගේ. මුලින්ම මම චිකන් ග්‍රෑම් 500ක් හොඳින් සෝදලා ගන්නවා. ඊට පස්සේ තලප හදන්න ගන්න හට්ටියට මේ කුකුල් මස් ටික එකතු කරනවා. දැන් මේ කුකුළු මස් ටික මද ගින්නේ මේ විදියට හැඳිගා ගන්න ඕන. ඔයාලගේ ගෙදර ඉන්න සමාජිකයින් ගණන අනුව මේ මස් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ඔයාලට. විනාඩි 10ක් 15ක් වගේ හොඳින් මේ මස් ටික මද ගින්නේ කවලම් කරගන්න ඕන. ඔයාලට පේනවා ඇති දැන් මේ කුකුළු මස් වලින් තෙල් මතු වෙලා තියෙනවා. මගේ කිරි අම්මා කුකුළු මස් හදනකොට මේ විදියට කුකුල් මස් වල තියෙන තෙල් ටික ඉවත් කරගෙන තමයි කරි එක හදන්නේ. ඊට පස්සේ මේ මතුවෙන තෙල් අරන් තියාගන්නවා පිලිස්සුම් තුවාලවල ගාන්න. දැන් කුකුළු මස් ටික හොඳින් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. තෙලුත් හොඳින් මතුවෙලා තියෙන්නේ මේ වෙලාවේ. දැන් කුකුළු මස් ටික අපි ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන අපි කුකුළු මස් කරි එක හදා ගන්නවා. දැන් මේ තාච්චියේ තියෙන තෙල් ටිකටම මම වතුර එකතු කරගන්නවා. ඒ වගේම ලුණුත් එකතු කරනවා. දැන් මේ වතුර එක හොඳින් නටවා ගන්න ඕන. මම අද කුරක්කන් පිටි ග්‍රෑම් 400කින් තමයි මේ තලප එක හදන්න යන්නේ. මේ වෙලාවේ වතුර එක හොඳින් නටනවා. මේ නටන වතුරකින් වතුර ටිකක් මම අයින් කරලා තියාගන්නවා. එහෙම තියාගන්නේ පිටිවලට මදි වුණොත් ආපහු වතුර දාගන්න. දැන් කුරක්කන් පිටි ටික මේ වතුර එකට මම එකතු කරනවා. එකතු කරලා හොඳින් කවලම් කරනවා. දැන් වතුර ප්‍රමාණය මදි වුණ නිසා මං කලින් අරන් තියාගත්ත වතුර ටිකත් එකතු කරලා හොඳින් කවලම් කරනවා. මේ තලප එක හදනකොට වතුර වැඩි වුණා කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාලා හොඳින් මේක කවලම් කරන්න. කවලම් කරනකොට මේකේ තියෙන වතුර ටික හිඳිලා යනවා. ඒ වගේම ගින්දර වැඩි කරගන්නත් එපා. සාමාන්‍ය මට්ටමේ ගින්දර තියාගන්න ඕන. තලප එක හරියනකොට මේ තලප එක ගුලියක් වගේ එකට හැදෙනවා. දියාරු ගතිය නැති වෙලා වතුර ටික හිඳිලා මේ තලප එක හොඳින් තැම්බෙනවා. මේ වගේ තලප කූරේ මේ විදියට ගුලියක් වගේ ඔයාලට පේනවා ඇති තියෙන විදිය. දැන් මේ තලප එක හරි ගිහිල්ලා තියෙන්නේ. අපිට පුළුවන් දැන් තලප එක බාගන්න ලිපෙන්. දැන් මේ හදාගත්ත තලප එක කොටස් වලට වෙන් කරගන්න ඕන. මේ වගේ පොල් කටු හැන්දක් අවශ්‍ය වෙනවා අපිට. ඒ වගේම උණු වතුර භාජනයකුත් අවශ්‍ය වෙනවා. පොල් කටු හැන්ද උණු වතුර භාජනයේ පොඟවල තමයි කුරක්කන් ගුලියෙන් අපි කුරක්කන් කොටස් වෙන් කරගන්න ඕන. මේ විදියට හැන්ද උණු වතුර එකේ පොඟවල ගත්තාම හැන්දේ ඇලෙන්නේ නැහැ. මම හදාගත්ත තලප එකෙන් කොටස් 3ක් වෙන් කරගත්තා. ඊට පස්සේ මේ කඩාගත්ත කොටස් මේ විදියට අතින් රවුන්ඩ් කරලා හැඩේ හදාගන්න ඕන. ගොඩක් වෙලාවට මේ තලප කන්න වැව් මාළු, මුං ඇට ආනම, කොස් ඇට ආනම වගේ දේවල් තමයි හදාගන්නේ. අද මම පරිප්පු කරි එකක් එක්ක චිකන් කරි එකක් තමයි හදාගත්තේ. චිකන් ටික ටෙම්පරාදු කරගත් හට්ටියටම තලප එක හදපු නිසා තලප එක ගොඩාක් රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම මේ විදියට තලප හදන්න. තලප කන්නේ නැති කෙනෙක් වුණත් මේ විදියට හැදුවොත් අනිවාර්යෙන්ම කනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. අපි බත් කනවා වගේ මේ තලප කන්නේ නැහැ. තලප ගුලිය මේ විදියට අරගෙන ගිලින එක තමයි කරන්නේ.
වගේම මේ වගේ රෙසිපි වීඩියෝ තවත් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.